ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලි මහා සෑය උදේ පාන්දරම අපි ඇස් දෙකෙන් දැක්කා කියලා කියන්නේ මේ මුළු දවසම මේ මුළු සතියම මේ මුළු මාසෙම අවුරුද්දම අපේ ජීවිතේට හරිම වාසනාවන්තයි. මොකද මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ රූපේ තරම් මේ ලෝකේ ලස්සන රූපයක් තිබ්බ කවුරුත් මේ තුන් ලෝකේ පහළ වුණේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ ඒ තරම් අතිපරිශුද්ධයි. බුදුරජාණන් වහන්සේ ඒ තරම් හරිම ආශ්චර්යයි. ඒ තරම් ආශ්චර්යයක් තියෙන මගේ බුදුරජාණන් වහන්සේගේ මහා සෑය අභියස සිට තමයි අපි හැමදෙනාම මේ විදිහට එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම එදා මගේ බෝසතාණන් වහන්සේ මොණරෙක් වෙලා උපත්ති ලැබූ කාලේ ඒ ආරක්ෂක ගාථාවක් විදිහට මේ මොණරා අලුයම් කාලයේදී තමන්ගේ ජීවිතයට ආරක්ෂාව පිණිස මෝර පිරිත සජ්ජායනා කළා. අලුයම් කාලයේදී මේ පුණ්‍ය භූමියේ විරාජමාන වෙන්නේ ප්‍රථමයෙන් ඒ ස්වර්ණමාලි මහා සෑය දෙවියන්ට අපි ආරාධනා කරනවා. ස්වර්ණමාලි මහා සෑය දෙවියන් මේ පුණ්‍ය භූමියට වඩිත්වා. ඒ මහා තෙලඹු ගහට අරගෙන සිටිය තුසිත දිව්‍ය විමානයේ වැඩ සිටින ඒ ස්වර්ණමාලි මහා දෙවියන් මේ පුණ්‍ය භූමියට වඩිත්වා. සියලුම දෙවියන් වඩිත්වා. සක්‍ර දෙවියෝ මේ පුණ්‍ය භූමියට වඩිත්වා. විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයාන මේ පුණ්‍ය භූමියට වඩිත්වා. මාතලේ පුත්‍ර දෙවියෝ මේ පුණ්‍ය භූමියට වඩිත්වා. පංචසීල දෙවියෝ මේ පුණ්‍ය භූමියට වඩිත්වා. දුතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණී සතරරම් දෙව් මහා රජදරුවෝ මේ පුණ්‍ය භූමියට වඩිත්වා. මහා විෂ්ණු දෙවියෝ මේ පුණ්‍ය භූමියට වඩිත්වා. තුසිත දිව්‍ය ලෝකයේ වැඩ සිටින උතුම්මගේ නාති දිව්‍ය මහා බෝසතාණන් වහන්සේ අපගෙන අනුකම්පා මේ මහා සෑය පිම්බින්නට වඩිත්වා. ඒ උතුම් පතිවෘතා ගුණවලේ අග්‍රතැන්පතු සත්පත්ති මෑණියෝ වඩිත්වා. මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාදස්ථානයේ රකින සමනල කන්දට අරගෙන වැඩ වාසය කරන සබරගමු දිසාවට අධිග්‍රහිත වැඩ වාසය කරන ඒ වෙස්සමුණි මහ රජුගේ සේනාවේ සෙන්පතියෙකු වෙන